සුබ දවසක් යාළුවනේ. අදත් ඔයාලා එකතු වෙලා ඉන්නේ මේ SL Academy YouTube channel එක වෙතින් කියන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් මම අද අරගෙන ආවේ ඔයාගේ YouTube channel එකට views ගන්න ක්‍රමයක්. ඉතින් ඔයාලා දන්නවා ඇති මම මීට කලිනුත් ඒ වගේ views ගන්න ක්‍රම කිහිපයක් මම ගෙනත් තියෙනවා. views යන විදිහට හරියටම කොහොමද tag දාලා videos upload කරන්න කියලා මම වීඩියෝ එකක් ගෙනාවා. ඒ වගේම short video ගෙනාවා. ඉතින් මේ වගේ views ගන්න ක්‍රම කිහිපයක්ම මම ගෙනල්ලා තියෙනවා. ඉතින් අපිට විශේෂම කියලා එකපාරට දාපු ගමන් views යන ක්‍රම නෑ. මෙව තමයි views යන ක්‍රම. ඉතින් මම අද ගෙනාවේ end screen. එහෙම නැත්නම් card. මේ දෙකක් මේක end screen card කියන්නේ දෙකක්. මේ දෙක කොහොමද දාන්නේ කියලා. අනිවාර්යයෙන්ම මේ දෙක දැම්මට පස්සේ ටික කාලයක් යද්දී වගේ views වැඩි වෙනවාමයි. ඒකට හේතුව තමයි end screen එකක් දැම්මට පස්සේ අනිවාර්යයෙන්ම ඔයාගේ viewer කෙනෙක්, ඒ කියන්නේ වීඩියෝ බලන කෙනෙක් ඒ end screen එක click කරනවා. එහෙම නැත්නම් කාඩ් එකක් දැම්මට පස්සේ කාඩ් එක ක්ලික් කරනවා. ඉතින් මම කියලා දෙන්නම් මොකක්ද මේ end screen මොකක්ද මේ cards කියලා. ඉතින් මේක අපිට ෆෝන් එකෙන් වගේම ඔයාගේ පරිගණකනුත් කරන්න පුළුවන්. ෆෝන් එකෙන් කරනවා නම් අනිවාර්යයෙන්ම ඔයා ෆෝන් එකේ Google Chrome browser එකට log වෙලා ඔයා desktop mode දාගෙන කරන්න ඕනේ. එහෙම නැත්නම් නිකන් YouTube app එකෙන් හරි YT Studio app එකෙන් හරි මේක කරන්න බෑ. ඉතින් දැන් මම ඔයාලට පෙන්වන්නම් මොකක්ද මේ end screen එක කියන්නේ කියලා. මුලින්ම මම දාපු වීඩියෝ එක මම end screen එකක් පෙන්වන්නම්. දැන් මම කෙලින්ම මගේ YouTube channel එකට තමයි දැන් මේ යන්නේ. මගේ YouTube channel එකට ගිහලා මම පෙන්වන්නම් මොකක්ද මේ end screen එක කියලා. end screen එකක් දාන්න පුළුවන් අපිට ක්‍රම කිහිපයක්ම තියෙනවා. ඉතින් මම පෙන්වන්නම් end screen එකක් මගේ මේ දාපු වීඩියෝ එකට දාලා තියෙනවා. දැන් අපි බලමු end screen එකක් මේක දැන් play වෙනවා. එතකොට මොකද්ද ඔයාලට කියලා සරලවම අඳුන ගන්න පුළුවන් end screen එකක් කියන්නේ කියලා. ඒ කියන්නේ වීඩියෝ එක අවසානයේ මෙන්න මේ වගේ කැලි දෙකක් දාන එක. ඒ කියන්නේ තව වීඩියෝස් දෙක තුනක්ම එයාලට සජෙස්ට් කරන්න දාන එකට තමයි end screen එක කියන්නේ. ඔයාලට දැන් පේනවා මේ මම දාපු end screen එක. අනිවාර්යයෙන්ම බලන කෙනෙක් මේක ක්ලික් කරනවානේ. ඉතින් ඒ විදිහට අපිට වැඩි වෙනවා. තව දෙයක් මම පෙන්නන්නම් කාඩ් කියන්නේ මොකද්ද කියලා. කාඩ් කියන්නේ වීඩියෝ එක උඩින් යාළුවනේ වැටෙන එකට. වීඩියෝ එක උඩින් අර පොඩියට තීරු වැටෙන්නේ. අන්න ඒවට තමයි cards කියන්නේ. දැන් බලමු මේ වීඩියෝ එකේ මෙන්න මේ තියෙන cards එකක්. මේ තියෙන how to create YouTube channel මේ මම දාපු card එකක්. මේ වගේ ඒවට තමයි cards කියන්නේ. අපි දැන් බලමු කොහොමද මේ end screen card දාන්නේ කියලා. දැන් අපි යමු කෙලින්ම. මම කියලා දෙන්නම් කොහොමද end screen cards දාන්නේ කියලා. ඉතින් අපිට වීඩියෝ එකක් upload කරද්දිත් end screen cards දාන්න පුළුවන්. එතකොට ඒ කියන්නේ වීඩියෝ එකක් upload කරද්දී යද්දී එනවා end screen cards කියලා. එතනින් දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් වීඩියෝ එක upload කරලා ඉවර වුණාට පස්සේ ඔයාලට end screen card දාන්නත් පුළුවන්. මම දැන් කියලා දෙන්නම් වීඩියෝ එක අප්ලෝඩ් කරලා ඉවර වුණාට පස්සේ කොහොමද end screen cards දාන්න කියලා. ඔයා කෙලින්ම යන්න ඔයාගේ YouTube channel එකට. මම දැන් මෙන්න මේ විදිහට මගේ YouTube channel එකට යනවා. මම පෙන්නන්නම් මුලින්ම end screen දාන්නේ කොහොමද කියලා. ඔයා යන්න කෙලින්ම YouTube Studio එකට. එතකොට YouTube Studio එකට මම දැන් ගිහිල්ලා ඔයාලට පෙන්නන්න. මෙන්න මෙතනින් YouTube Studio කියන එකට යන්න ඔයා. ඔයා YouTube Studio එකට ගියාට පස්සේ ඔයාට ඔයාගේ වීඩියෝ ලිස්ට් එකට යන්න පුළුවන්. දැන් මම මගේ වීඩියෝ ලිස්ට් එකට යනවා. මෙතන තියෙන මගේ මේ වීඩියෝ ලිස්ට් එක. මෙතන content කියන එක. මෙතෙන්ට යනවා. මෙතෙන්ට ගිහිල්ලා අපි මම දැන් වීඩියෝ එකක් තෝරගන්නවා. මෙන්න මේ දෙවෙනියට තියෙන වීඩියෝ එකට මම end screen cards දාලා ඔයාලට පෙන්නන්න. දැන් මෙතන මේ pencil mark එකක් තියෙනවා details කියලා. මම දැන් ඒක ඔබනවා. ඊට පස්සේ ටිකක් පාතර යන්න යාළුවනේ. මෙන්න මේ විදිහට pencil mark එක එබුවට පස්සේ ටිකක් පාතර යද්දී ඔයාලට පේනවා මෙන්න මෙතන තියෙනවා end screen කියලා. ඊට පස්සේ මෙතනින් තියෙනවා cards කියලා. දැන් මෙතන මම මේ end screen කියන එකට තමයි යන්නේ මුලින්ම. end screen දාලා පෙන්නන්න. මෙන්න මේක දුන්නාට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා. මෙතනින් අපිට පොඩි sample end screen කිහිපයක් මේ YouTube එකෙන් අපිට දීලා තියෙනවා. මේ තියෙන්නේ මේ එක element ටික කට්ටිය දීපු sample ටික. දැන් මුලින්ම පළවෙනි එකේදී අපිට පුළුවන් වීඩියෝ එකක් දාන්න, ඒ වගේම subscribe button එකක් දාන්න end screen එකක් විදියට. ඊට පස්සේ මෙතන වීඩියෝ එකයි subscribe button එකයි. ඒ වගේ තියෙනවා. මේ මෙතන තියෙනවා වීඩියෝ දෙකක්. ඉතින් subscribe button එක සාමාන්‍යයෙන් මම අන්තිමටම දාන්න. ඒකට හේතුව තමයි කොහොමත් අන්තිමට බලලා තමනේ subscribe කරන්නේ නැහැ. දැන් අපිට views වැඩි කරගන්න ඕනේ. ඒක හින්දා මම end screen දානවා. ඉතින් මම මෙන්න මේක තෝරගන්නවා. මේක තියෙන්නේ 2 videos කියලා මේ යටින් හොල්ලා දෙනවා. ඒ කියන්නේ අන්තිමට videos දෙකක් දාන්න පුළුවන්. දැන් මම මේක උඩ එකපාරක් ඔබනවා. එබුවට පස්සේ මෙන්න යාළුවගේ මෙන්න මේ විදිහට වැටෙනවා. සාමාන්‍යයෙන් end screen එකක් තප්පර 20ක් වගේ තමයි යාළුවනේ තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේක එබුවට පස්සේ මේ පළවෙනි තියෙන්නේ මේ මේක උඩ එකපාරක් ඔබනවා. එබුවට පස්සේ මෙතන කොටස් තුනක් අපිට highlight වෙනවා. පළවෙනි එක දුන්නොත් most recent upload. ඒ කියන්නේ මුලින්ම upload කරපු එක. ඉතින් දෙවෙනි එක තියෙනවා best for viewers. ඒ කියන්නේ වැඩිපුරම views තියෙන එක. තුන්වෙනි එක තියෙනවා choose specific videos කියලා. මම දැන් මේ choose specific videos කියන එක තෝරනවා. ඒ කියන්නේ අපි කැමති එකක් මෙතනින් තෝරගත්ත හැකි. choose specific video දුන්නට පස්සේ අපිට videos එනවා මේකට end screen එකට add කරන්න. ඉතින් මම දැන් මේකට මෙන්න මේක
මේ වීඩියෝ එක එකපාරක් ඔබනවා. එතකොට ඔන්න එක end screen එකක් මෙතන අප්ලෝඩ් වුණා. ඊට පස්සේ මේ දෙවෙනි කොටුවට යනවා. මේ දෙවෙනි කොට උඩත් එකපාරක් මම ඔබනවා. එබුවට පස්සේ ඒකෙත් බේම් මෙතන choose specific videos කියලා. ඊට පස්සේ ගියාට පස්සේ අපිට කැමති වීඩියෝ එකක් දෙන්න පුළුවන්. මම දැන් ඒකෙන් එක වීඩියෝ එකක් සිලෙක්ට් කරගත්තා. හරි. මෙන්න අපේ end screen දෙක හදාගත්තා. ඒ කියන්නේ එළවලු මේක අපිට ඕනනම් අතින් ඇදලා මේ විදිහට කස්ටමයිස් කරගන්න පුළුවන්. ඉතින් ඔයා හිතන්න ඔයාගේ වීඩියෝ එක කවුරු හරි අවසානට නරඹලා ඉවර වෙන්න ලඟ වෙද්දි තප්පර 20කින් වගේ මේක වෙන්නට පස්සේ මෙතන හොඳ end screen එකක් පෙන්නුවොත් අනිවාර්යෙන් ඒ එන viewers ඒ කියන්නේ බලන්න එන කෙනා අනිවාර්යයෙන්ම මේක ක්ලික් කරලා මේ වීඩියෝස් බලන්න යනවා යාලා. ඉතින් එතකොට අනිවාර්යෙන් අපිට ඩබල් chance තියෙනවා. එතකොට අපිට views වැඩි වෙනවා. සමහරකට යා subscribe කරලා නැත්නම් අපේ channel එක subscribe වුණත් කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට end screen අපිට දාගත්ත හැටි. මේ විදිහට end screen එක අපිට මේ විදිහට දාගෙන අපිට මේක save කරන්න විතරයි තියෙන්නේ. එහෙම නැත්නම් ඊළඟට තව පුළුවන්. මෙතන element කියලා තියෙනවා. අපිට මෙතනින් ඕනනම් playlist එකක් දාගන්න පුළුවන්. subscribe button එකක් දාගන්න පුළුවන්. channel එකක් දාගන්න පුළුවන්. link එකක් දාගන්න පුළුවන් end screen විදිහට. දැන් මම නිකමට මෙතන මේ subscribe කියන එක ඔබලා පෙන්නන්නම්කෝ. එබුවට පස්සේ අපිට subscribe button එකකොත් මේ වගේ මේක customize කරලා add කරගත්තා. මේ තියෙන channel එකේ මගේ logo එක. මේක වෙහලා subscribe කරන්න කියලා වැටෙනවා. ඉතින් මම දැන් subscribe button එක දාගන්නේ නැහැ. මම දාගන්නේ end screen එක විතරයි. ඉතින් මේක ඕනනම් අපිට අහක් කරගන්න පුළුවන්. හරි. දැන් මම මේ විදිහට end screen එක දාගෙන දැන් මේක save කරන්නයි යන්නේ. දැන් මම මේක save කරනවා. මේක මෙන්න මේ විදිහට save කරනවා. එතකොට අපි end screen එකත් හරියටම අපි add කරගත්තා. ඊට පස්සේ මම දැන් යනවා මේ cart කියන එකට. දැන් card එකක් දාන හැටි තමයි මම ඔයාලට පෙන්නන්නේ. එතන මේ cart කියන එකට ගියාට පස්සේ යාළුවනේ අපිට card පහක් දාන්න පුළුවන්. ඒ කියන්නේ අර වීඩියෝ එකක් යද්දි මේ උඩින් මේ මෙතන මේ කළු පාට එක හිතන්නකෝ වීඩියෝ එක කියලා ඒක උඩින් වැටෙන්න වෙන්න මේක බලන්න එහෙම කියලා අන්න ඒක. ඒකත් හොඳයි. ඒකත් කවුරු හරි යන ගමන් ක්ලික් කරපු ගමන් අනිවාර්යෙන් අපේ වීඩියෝ එකට යන්න තමයි අපිට මේක හදන්න පුළුවන්. හැබැයි යාළුවනේ කාඩ් එකක් මුලින් දාන්න එපා. ඒකට හේතුව තමයි මුලින්ම දෙම්මත් එන කෙනෙක් මේ අපේ දාපු වීඩියෝ එක වෙනකොට කාඩ් එකට ගිහිල්ලා බලන්න පුළුවන්. ඉතින් ඒක අපේ වීඩියෝ එක ඩියුරේෂන් එක අඩු වෙනවා ඒක හින්දා. ඉතින් කාඩ් එක සාමාන්‍යයෙන් මැදින් වගේ තමයි දාන්නේ. මේ තියෙන බේම් මේක උඩ එකපාරක් ඔබලා ඔයා ගිහිල්ලා බේම් මේ විදිහට කාඩ් එක දාන්න ඕනේ තැන බේම් මේ වගේ ගිහිල්ලා පොඩ්ඩක් අතාරින්න. අතාරලා අපිට පුළුවන් වීඩියෝ එකක් කාඩ් එකක් විදිහට දාන්න, ප්ලේලිස්ට් දාන්න, channel දාන්න, link දාන්න. ඉතින් මම සාමාන්‍යයෙන් වීඩියෝ තමයි කාඩ් විදිහට දාන්නේ. ඔයාලට කැමති එකක් මෙතනින් දාගත්ත හැකි. මේ වීඩියෝ කියන කොට මම එකපාරක් ඔබනවා. ඊට පස්සේ අපේ වීඩියෝස් බේම් මෙතනින් එනවා. ඉතින් මම දැන් බේම් මේක දානවා. බේම් මේක උඩ එකපාරක් ඔබනවා. එතකොට ඔන්න අපිට කාඩ් එකක් වැටුණා. මේ තියෙන උඩින් වැටෙන මේ suggested how to get more views, how to upload YouTube videos කියන එක තමයි කාඩ් එකක් විදිහට දැන් මේ වැටුණා. ඒ වගේ යාළුවනේ ඔයාලට කාඩ් පහක් දාන්න පුළුවන්. බේම් මේ තිත තව ටිකක් ඇදගෙන ගිහිල්ලා බේම් මේ වගේ තියලා තවත් කාඩ් දාන්න පුළුවන්. මම ඒකටත් බේම් මෙතන කාඩ් කියන කොට ඔබනවා. ඊට පස්සේ වීඩියෝස් කියන එකට යනවා. ඊට පස්සේ මෙතනින් මම එකක් ගිහිල්ලා කැමති කාඩ් එකක් තෝරනවා. මෙතනින් මේ තියෙන කාඩ් තෝරන්න, කාඩ් වලින් වීඩියෝ එකක් කැමති එකක් ඔයා තෝරගන්න. ඉතින් මේකනත් ඔයාලට දාන්න පුළුවන්. මම මේක ඇඩ් කරගත්තා. මේ බලන්න තවත් කාඩ් එකක් වැටුණා. ඒ විදිහට ඔක්කොම යාළුවනේ කරා නම් ඔයාලට තියෙන බේම් මෙතන සේව් කරන්න. මේ විදිහට සේව් කරගන්න. දැන් බලන්න යාළුවනේ අපේ වීඩියෝ එකට end screen වටන කාඩ් වැටුණා. ඉතින් මම හිතන්නේ මේ වීඩියෝ එක ගොඩාක් වැදගත් වෙයි. ඔයාගේ channel එකේ